අලුත් අප්ඩේට් එක ගැන කතා කරද්දී මම අද කතා කරනවා අංක 1 ඔන්ලයින් ඕෆ්ලයින් වලට දාන විදිය, අංක 2 හයර් එකේ ගාන වෙනස් වෙන නොවන විදිය. ඒ කියන්නේ ගොඩක් අය දින ප්‍රශ්නයක් තමයි හයර් එක ගත්තට පස්සේදී පෙන්වන ගාන ඊට පස්සේ අන්තිමට හයර් එක ගියාට පස්සේ පෙන්වන ගාන වෙනස්. ඉතින් මෙන්න මේක වෙනස් නොවන විදියට හරියට හයර් එකක් අරගන්නේ කොහොමද කියන එක ඔයාලට කියලා දෙනවා. අංක 3 විදියට කතා කරනවා පැසෙන්ජර් කෝල් කරන්නේ කොහොමද කියලා ඊළඟට මම කියලා දෙනවා. හයර් එකක් හරියට කැන්සල් කරන විදිය සහ පරණ ඇප් එකේ තිබුණා අර පැසෙන්ජර්ගේ විස්තර බලන විදිය. කියන්නේ හයර් එකේ පිකප් එක ඩ්‍රොප් එක කොහෙද කියලා හයර් එක ගත්තට පස්සේ ඊට පස්සේ පැසෙන්ජර්ගේ ෆෝන් නම්බරය ගන්න විදිය විස්තර ටික ගන්න විදිය කියලා දෙනවා. ඊළඟට කියලා දෙනවා හයර් එකක් ගත්තට පස්සේදී අවසන් කරන්නේ කියනවා. හයර් එක ගත්තට පස්සේ දැන් කලින් නම් චාරික අවසන් කරන්න කියන ටච් කරලා හරි ඉවර කරා. හැබැයි දැන් මේ විදිහට ඉවර කරන්න බෑ. ඒ නිසා අන්නේ සම්පූර්ණ විස්තර ටික අපි මේ වීඩියෝ එකේ කතා කරමු. මුලින්ම අපි බලමු කොහොමද ඇප් එක ඔන්ලයින් දාගන්නේ කියලා. මොකද ඔයාලා හයර් එකක් යන්න නම් ඇප් එක ඔන්ලයින් දාගන්න ඕනේ. ඔන්ලයින් දාගන්න තුවාට හයර් එන්නේ. ඒතර ඇප් එක ඔන්ලයින් දාගන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන යට තියෙනවා. ඔයාලට පේන ඇති මෙතන ෆෝන් එක යට තියෙනවා. ඔන්ලයින් යන්න කියලා. ඔන්ලයින් යන්න. මෙන්න මෙතන මේ ස්ක්‍රීන් එකේ තියෙන ඔන්ලයින් යන්න කියන දේ ටච් කරලා තමයි ඔයාලට ඇප් එක ඔන්ලයින් දාගන්න තියෙන්නේ. ඒක ඔයාලට පැහැදිලිව මේ ස්ක්‍රීන් එකේ පෙන්නලා තියෙනවා. හරි. දැන් ඔයා ඔන්ලයින් දැම්මට පස්සේදී මෙන්න මේ විදිහට තමයි හිතෙන්නේ. මේ කියන්නේ ඔයා ඔන්ලයින් තමයි දැන් ඉන්නේ. සරලවම ස්ක්‍රීන් එකේ ඔයාලට පෙන්නන්නේ ඔන්ලයින් යන්න කියන එක නෙවෙයි නම් ඒ හැම වෙලාවෙම ඔයා ඔන්ලයින් තමයි ඉන්නේ. එතකොට ආයෙ ඔයාලට ඕෆ්ලයින් යන්න ඕන නම් ඉතින් ඔයා වැඩ කරන්නේ නැහැ දැන් කියලා. ඒතර ඔයා අනිවාර්යෙන් ඇප් එක ඕෆ්ලයින් දාගන්න ඕනනේ. අන්නේ මාර ඔන්ලයින් දාගත්ත වෙලාවක ඇප් එක ආයෙත් ඕෆ්ලයින් දාගන්න ඕන නම් එතකොට ආයෙ ඔයාලට කරන්න තියෙන්නේ ඕෆ්ලයින් යන්න ඕන නම් කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ පේන විදිහට චාරිකා ස්විමිං සිටි කියන තැන වම් පැත්තේ තියෙන මෙන්න මේ කහ පාට රවුම උඩ එකපාරක් ටච් එකක් දෙන්න විතර. එතන ඇත්තටම ලොකු දෙයක් නැහැ. නොතේරෙන කෙනෙක් හිටියොත් එයාට පහසු වෙන තමයි කියලා දුන්නේ. හරි. ඊළඟට අපි බලමු කොහොමද ඔන්ලයින් දාගත්තට පස්සේදී ඔයාලට හයර් එකක් එන්නේ කියලා. ඔයාලට පේන හැටි දැන් මෙන්න මේ විදිහට තමයි ඔයා ඔන්ලයින් දාගත්තට පස්සේදී ඔයාලට එන හයර් එකක් එන්නේ. එතෙන්දී මෙතන උඩ හයර් එකේ ගානක් කීයද කියලා පෙන්නනවා. ඊට යටින් පැසෙන්ජර් ඉන්නේ කොතනද කියලා ඊළඟට කළු පාට ඩොට් එකකින් පැසෙන්ජර් ගෙනින් ඇරලවන්න කියන තාත් ඔයාලට පෙන්නනවා. කොහොම හරි ඔයා මේ හයර් එක යනවා නම් ඒ කිව්වේ මේ හයර් එක මේ ගානට යන්න කැමති නම් ඔයා කරන්න තියෙන්නේ කහ පාටින් තියෙන චාරිකාව ලබා ගන්න කියන තීරුව උඩ එකපාරක් ටච් එකක් දෙන එක විතරයි. එතකොට ඔයාලට ආසන්නව වශයෙන් මේ හයර් එකේ විදියට නම් රුපියල් 5711කට ආසන්න ගානක් ලැබෙයි. හයර් එක ඉවර කරාට පස්සේ. හැබැයි ඔයාලට මේ ගාන පාඩු වගේ නම් ඔයාලට පැසෙන්ජර්ගෙන් වැඩිපුර ගානක් ඉල්ල ගන්නත් පුළුවන්. මේ යට තියෙන ලංසු තබන්න කියන එක තමයි ඒකට මේ යට තියෙන ලංසු තබන්න කියන එක තමයි ඔයාලට ඒකට ටච් කරන්න තියෙන්නේ. පැසෙන්ජර්ගෙන් කම්ප්ලේන්ට් එකක් ඉන්නේ නැති විදියට කොහොමද ලංසුවක් තියන්නේ කියන එකත් මම කලින් වීඩියෝ එකක කතා කරලා තියෙනවා සම්පූර්ණ වීඩියෝ එක. ඉතින් මේකත් අනිවාර්යයෙන්ම බලන්න. මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඊට අමතරව ඔයාලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ටික දවසක් ආයෙ ඇප් එකේ වැඩ කරගෙන යද්දි ටික දවසක් යනකොට හයර් එන්නේ නැති වෙනවා. ඒතර ඔයාලා නම් කරන්නේ සාමාන්‍යයෙන් බ්‍රාන්ච් එකට ගිහිල්ලා ආයෙත් ඇප් එකේ සෙටින්ග්ස් ටික හදාගන්න විදිය. හැබැයි මම අපේ channel එකේ දාලා තිනවා කොහොමද මේ හයර් එනවා අඩුයි නම් ඔයාලා ගෙදරදීම මේ සෙටින්ග්ස් ටික ඒ කියන්නේ බ්‍රාන්ච් එකට ගිහිල්ලා මේ මහත්තුරුට දෙන සෙටින්ග්ස් ටික ඔයාලම ගෙදරදීම හදාගන්න කොහොමද කියන එක. ඒ නිසා ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම channel එකට ගිහිල්ලා බලන්න. ඊළඟ දේ තමයි ඇප් එක ගැන කියලා දෙන අතුරුදු මතක් කරගන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. දැනට රිවිව් මහත්තුරු 7000කට වැඩි ප්‍රමාණයක් channel එකට එකතු වෙලා ඉඳලා තියෙනවා. ටිකින් එක විතරක් නෙවෙයි ඉස්සරහට එන එලගු ඇප් එක සම්බන්ධයෙන් වීඩියෝ අපි අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලගේ ප්‍රශ්න කමෙන්ට් කරන්න. එතකොට ඒව සම්බන්ධයෙන්ම අපි වීඩියෝ අරන් ඉන්න පුළුවන්. ඒ නිසා channel එක අදාළතින් බලන කෙනා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න කියලා ඔයාලට මතක් කරනවා. හරි අපි නැවතත් අපේ වීඩියෝ එකට ආවොත් අනිවාර්යයෙන්ම හරියට දක්වගම් කරන්න ඕන. පැසෙන්ජර් කෝල් එකක් දෙන්න. ඒක දැන් අපි හයර් එක අරගෙන තියෙන්නේ. හයර් එක ගත්තට පස්සේ අපි හයර් එක කන්ෆර්ම් කරගන්න ඕන. මොකද ඔයා අදාළ ලොකේෂන් එකට ගියාට පස්සේ හදිසියෙත් පැසෙන්ජර් හයර් එකක් දාලා නැහැ කියලා ඒක ඔයාගේ කොස්ට් එක අපරාධය වගේ තිරුකුලි අපරාධය. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන හයර් එකක් ගත්ත ගමන් පැසෙන්ජර් කෝල් කරලා ගන්න ඕන හයර් එක යනවද නැද්ද? අදාළ ලොකේෂන් එක හරියට ඒ ලොකේෂන් එකට එන්නද කියන එක. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ පහළ කෙරවලේ තියෙන ටෙලිෆෝන් රිසීවර් එක අයිකන් එක. මෙන්න මේක උඩ එකපාරක් ටච් කරන්න ඕන. ඔයාලට පේන හැටි මේ ස්ක්‍රීන් එක මම පෙන්නලා තියෙනවා. මෙන්න මේ ටෙලිෆෝන් රිසීවර් එකේ උඩ එකපාරක් ටච් කරන්න ඕන. එතන ටච් කරාට පස්සේදී ඔයා ඉන්නේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකකට. මෙතෙන්දී ඔයාලට අවශ්‍ය නම් කෝල් එකක් නොදී මෙසේජ් එකක් ටයිප් කරන්නත් පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ පහළ මේ ස්ක්‍රීන් එකේ පහළ තියෙන ඔබගේ පණිවිඩය ටයිප් කරන්න කියන තැන. ඔබගේ පණිවිඩය ටයිප් කරන්න කියන තැන අදාළ පණිවිඩය ටයිප් කරලා කහ පාට ඊතලයේ ටච් කරන්න. හැබැයි ඇත්තටම මම නම් රිකමන්ඩ් කරන්නේ මෙසේජ් එකක් දාන්නේ නැතිව කෝල් එකක් දෙන්න කියන එක. මොකද ෆෝන් එක හැවලේ මතේ තියෙන්නේ නැහැ. ඒ නිසා කෝල් එකක් දෙන්න එක තමයි හොඳම වැඩේ. ඒතරට කෝල් එකක් දෙන්න නම් වාර කරන්න තියෙන්නේ ස්ක්‍රීන් එකේ පේන විදිහට දකුණු පැත්තේ උඩ කෙළවරේ දිනවා මෙන්න මේ ටෙලිෆෝන් රිසීවර් එකේ අයිකන් එක. එන්නේ උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට ෆ්‍රී කෝල් ඔප්ෂන් එකෙන් එහෙම නැත්නම් නෝමල් කෝල් ඔප්ෂන් එකෙන් ඔයාලට කෝල් එක ගන්න පුළුවන්. ෆ්‍රී කෝල් එකේ තියෙන්නේ ඔයාගේ data එක වෙන්නේ නැතුව පැසෙන්ජර්ගේ ෆෝන් නම්බර ඔයාලට වෙන්නේ නැතුව ඔයාගේ පර්සනල් නම්බර එක පැසෙන්ජර් වෙන්නේ නැතුව කෝල් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ නෝමල් කෝල් එකේ තියෙන්නේ සාමාන්‍ය නෝමල් එනට කෝල් එකක් ගන්න විදිහට තුන ටච් කරාට පස්සේ නෝමල් කෝල් එකට ටච් කරාට පස්සේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එකට යන්නේ පැසෙන්ජර් ෆෝන් නම්බර එක වෙන්නනවා.
ඔයාගේ ෆෝන් නම්බර් එකත් පැසෙන්ජර් පෙන්නනවා. එතනින් කෝල් එකක් ගන්න පුළුවන්. දැන් මේ normal කෝල් එක ගන්නවා නම් ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යයෙන්ම කෝල් එකක් ගන්න පුළුවන් විදිහට සල්ලි තියෙන්න ඕනේ. මේකෙදි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ෆ්‍රී කෝල් එක අරගෙන හයර් එක යනවද නැද්ද කියලා හයර් එක ගත්තම කන්ෆර්මේෂන් එක ගන්න. හරි. අපි දැනට හිතමුකෝ පැසෙන්ජර් හයර් එක යනවා කියලා. පැසෙන්ජර් හයර් එක යනවා කිව්වනම් ඔයා කරන්න ඕන මොකද්ද? පැසෙන්ජර් ඉන්න ලොකේෂන් එකට යන්න ඕනේ. හැබැයි දැන් ඔයා පැසෙන්ජර් ලොකේෂන් එක දන්නේ නැහැ නේ කොතනද ඉන්නේ කියලා. ඔයා කලින් නම් ගාලේ Google Map එකට ගිහලා පැසෙන්ජර් ලොකේෂන් එකට ගියා. හැබැයි දැන් එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔයාට අවශ්‍ය නම් පික්නික් ඇප් එකේම තියෙනවා පික්නික් ඇප් එකේ හරිය ගත්ත ගමන් පැසෙන්ජර් ලොකේෂන් එක තමයි ඔයාලට පෙන්නන්නේ. හැබැයි ඔයාට මේ ලොකේෂන් එක බලා ගන්න අමාරු වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ ඇප් එකේ දකුණු පැත්තේ කෙළවරේ නිල් පාට කොටුව ඇතුලේ තියෙන ඊතල ලකුණ උඩ එකපාරට ටච් කරන්න ඕනේ. ඒක ටච් කරාට පස්සේ ආව Google Map එකට තමයි යන්නේ. මේ Google Map එකේ වෙනවා මේ පැසෙන්ජර් ඉන්නේ කොතනද කියලා. ඔයා මේ ලොකේෂන් එකට තමයි යන්න ඕනේ. ඒ ලොකේෂන් එකට ගියාට පස්සේ කලින් නම් කළේ ඔයා මම පැමිණෙත කියන ඇප් එකේ තිබ්බ මම පැමිණෙත කියලා වර්ණයක් අන්න එක ටච් කරනවා. හැබැයි දැන් මේ අලුත් ඇප් එකනේ. ඒක අලුත් ඇප් එකේ ඔය මම පැමිණෙත කියන එක අයින් කරලා දෙන්න. හැබැයි ඔයා අදාළ ලොකේෂන් එකට ගියාට පස්සේදී එයාට ඔටෝමැටිකලි මෙසේජ් එකක් යනවා ඇවිදින්න කියලා. ඒ නිසා එයා අනිවාර්යයෙන් ඔයාගේ වාහනේට ඇවිල්ලා නැති. එහෙනම් වාහනේට නැති නැත්නම් ඔයාට ආයෙමත් පැසෙන්ජර් කෝල් එකක් වුණා දෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. කොහොම හරි ඔයා මේ ලොකේෂන් එකට ගිහින් පැසෙන්ජර් වාහනේ නැත්නම් ඔයාට කරන්න තියෙන්නේ මේ කොළ පාටින් තියෙන චාරිකා වරඹන්න කියන එක ඇතුලේ තියෙන සුදු පාට ඊතල ලකුණ දකුණු පැත්තට ඇදගෙන එන එක. ඊට පස්සේ තමයි හයර් එක ස්ටාර්ට් වෙන්නේ. ඔයාගේ චාරිකාව ආරම්භ වෙලා තියෙන්නේ මෙතන ඉඳලා තමයි ඔයා යන දුර සල්ලි ඇදෙන්නේ. ඔයන් ගානක් දෙන්න මෙන්න මෙතන ඉඳලා යන දුරට. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ මතකතුව පැසෙන්ජර් වාහනේට නැත්නම් ඔයාගේ චාරිකාව ආරම්භ කරන්න ඕන. එහෙම නැති වුණොත් ඔයාට ගානක් ඇදෙන්නෙත් නෑ. ඔයාගේ account එක බ්ලොක් වෙන්නත් පුළුවන්. ටික දවසකින් ඔයා වැරදි ටැප් එක පාවිච්චි කිරීම නිසා. හරි. ඔයා හරි ස්ටාර්ට් කරාට පස්සේ ඔයාට කරන්න තියෙන පැසෙන්ජර් ගිහිල්ලා ඇරලවන එකනේ. ඒතර පැසෙන්ජර් ගිහිල්ලා ඇරලවන්න නම් ඔයා දැනගන්න ඕනේ පැසෙන්ජර් ගිහිල්ලා ඇරලවන්න තියෙන ලොකේෂන් එක මොකද්ද කියලා. ඒතර එන්නේ ලොකේෂන් එක ඔයාට නැත්නම් චාරිකාව ආරම්භන්න කියන එක දකුණු පැත්තට ඇද්දට පස්සේදී ඔයාට මාරු වෙනවා අතන පික්නික් ඇප් එකේ පැසෙන්ජර් ගිහිල්ලා ඇරලවන්න තියෙන ලොකේෂන් එකට. ඒ කියන්නේ ඔයාට දැන් ඔන්න ඉස්සෙල්ලා පෙන්වන ඔයාට පැසෙන්ජර් ඉන්න ලොකේෂන් එක ඊට පස්සේ ඔයා හයර් එක ස්ටාර්ට් කරාට පස්සේ චාරිකාව ආරම්භ කරාට පස්සේදී පික්නික් ඇප් එකේ වෙන ලොකේෂන් එක මාරු වෙනවා පැසෙන්ජර් ගිහිල්ලා ඇරලවන්න තියෙන ලොකේෂන් එකට. හැබැයි මෙන්න මේ පෙන්වන ලොකේෂන් එක ඔයාලට පැහැදිලි මදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෂෝට් කට් එකක් තියෙනවා නම් මෙන්න ෂෝට් කට් එක මේ ඇප් එකේ පෙන්වන්න නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයාලට කරන්න පුළුවන් මේ පික්නික් ඇප් එකේ දකුණු පැත්තේ උඩ අර ඉස්සෙල්ලා පැසෙන්ජර් ගිහිල්ලා ඇරලවන්න පැසෙන්ජර් ඉන්න තැන පෙන්වන්නේ. අන්නේ පැසෙන්ජර් ඉන්න තැන ඒතර අතන උඩ දකුණු පැත්තේ තිබ්බ ඊතල ලකුණු ටච් කරලා Google Map එකට ගියානේ. අන්න ඒ විදිහටම දැනුත් ඔයාට දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන ඊතල ලකුණු ටච් කරලා Google Map එකට යන්න පුළුවන්. එතෙන්දී ඔයාට වෙනද විදිහටම පැසෙන්ජර් යන්න තියෙන ලොකේෂන් එක පෙන්වනවා. ඊට පස්සේ ඔයා අදාළ ලොකේෂන් එකට ගියා නම් ඔයාලා කරන්න තියෙන්නේ නැවතත් පික්නික් ඇප් එකට එන එක. මොකද පික්නික් ඇප් එකට ඇවිල්ලා තමයි ඔයා හයර් එක ඉවර කරන්න ඕන. පැසෙන්ජර් හයර් එක බහලා යනවා නම් හයර් එක ඉවර කරන්න ඔයාලට තියෙන්නේ. ඒතර ඒකට ඔයා පික්නික් ඇප් එකට එන්න ඕන. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පික්නික් ඇප් එකේ ඔයාලට පෙන්නේවි මෙන්න මේ විදිහට චාරිකාව අවසන් කරන්න කියලා රතු පාට කොටුව. මෙන්න චාරිකාව අවසන් කරන්න කියන එකෙන් තමයි ඔයාලට හයර් එක ඉවර කරන්න තියෙන්නේ. කලින් නම් ඔයා මෙතන එකපාරට ටච් කළානේ හයර් එක ඉවර කරේ. හැබැයි දැන් ඔයාලට ඒ විදිහට හයර් එක ඉවර කරන්න බෑ. හයර් එක ඉවර කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ මේකත් අර කලින් කළා වගේම රතු පාට කොටසේ තියෙන මෙන්න මේ සුදු පාට ඊතලයේ උඩ ඇඟිල්ල තියලා දකුණු පැත්තට අදින එක. එතකොට තමයි ඔයාගේ මේ හයර් එක ඉවර වෙන්නේ. හැබැයි මේ දැන් කතා කරලා ඔයා මේ පැසෙන්ජර් කියපු ලොකේෂන් එකටම ගියොත් හයර් එක ඉවර කරන විදියනේ. හැබැයි ඊට වඩා ඔයා හිතමු අපි අඩු දුරක් පැසෙන්ජර් ගියා කියලා. එහෙම නැත්නම් වැඩි දුරක් පැසෙන්ජර් හයර් එක ගියා කියලා. එහෙම වුණොත් ඔයාට මෙන්න මේ විදිහට අවසන් කරන්න බෑ. එහෙමත් ඔයා කරන්න ඕන ඔයාගේ මේ ස්ක්‍රීන් එකේ තියෙන විදියට ඩ්‍රොප් කිරීමට යන ගමන් කියලා කළු පාටින් තියෙනවනේ. මෙන්න මෙතන උඩ ටච් කරන්න ඕන. එතන ටච් කරාට පස්සේ ඔයාලට පෙන්නන්නේ ගමන අවසන් කරන්න කියලා. අන්න ඒක ටච් කරලා තමයි ඒතර හයර් එක ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ අදාළ ලොකේෂන් එකට ගියාම තමයි මෙන්න මේ චාරිකාව අවසන් කරන්න කියන එක පෙන්වන්නේ. එහෙම නැතුනොත් ඔයාලට පෙන්වන්නේ ඩ්‍රොප් කිරීමට යන ගමන් කියලා. නේ ඩ්‍රොප් කිරීමට යන ගමන් කියනකොට ටච් කරාට පස්සේදී ඔයාලට හයර් එක මගදී වුණත් ඉවර කරගන්න පුළුවන්. හැබැයි මේ මගදී ඉවර කරනවා නම් ඔයාට ඒ හයර් එකේ OTP එකක් ඕන වෙනවා. ඒ හයර් එක කාඩ් පේමන්ට් එකක් නම්. ඒ කියන්නේ පැසෙන්ජර් කාඩ් එකකින් නම් පේමන්ට් එක කරන්නේ. ඔයාට ඒ වෙලාවට පැසෙන්ජර්ගේ OTP නම්බර් කිල්ලගෙන තමයි හයර් එක. ඒ කියන්නේ පැසෙන්ජර්ගේ PIN නම්බර. PIN නම්බර කිල්ලගෙන තමයි හයර් එක ඉවර කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයාට ඒ හයර් එක ඉවර කරන්න බෑ. ඒක පැසෙන්ජර් ලොකේෂන් එකට දාලා තියෙන ලොකේෂන් එකට අඩු හෝ වැඩි දුරක්. මොනොත් තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. මොකද ඒක කරලා තියෙන්නේ සමහරු කාඩ් හයර් එකක් දැම්මට පස්සේ හයර් එක පැසෙන්ජර් ගියාට පස්සේදී හයර් එක ඉවර නොකර යනවා. ඒතකොට පැසෙන්ජර්ගෙන් අධික මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා යාට නොදැනුවත්වම. අන්න ඒ නිසා තමයි ඒ අර පික්නිකේ පින් නම්බර් එක දීලා තියෙන්නේ. පින් නම්බර් එක දාන්න නැතුවට කාඩ් හයර් එකක් නම් ඉවර කරන්න බෑ. කාඩ් හයර් එක නම් අනිවාර්යෙන්ම ඔයාලට පින් නම්බර් එක දාන්න වෙනවා. ඒ අදාළ ලොකේෂන් එකට ගියේ නැත්තම්.
මේ විදිහට පැසෙන්ජර් ඉන්න ලොකේෂන් එක සහ දාලා තියෙන ලොකේෂන් එක වෙනස් නම් ඒත් මේ කළු පාට කොටුවම ටච් කරලා හයර් එක ආරම්භ කරන්නත් පුළුවන්. සරලවම කියන්න තියෙන්නේ ඔයා හයර් එක යන ගමන්. කියන්නේ පැසෙන්ජර් ගන්න යන ගමන් නම් පැසෙන්ජර් ආධාර ලොකේෂන් එකේ නැතුව වෙන ලොකේෂන් එක නම් ඉන්නේ. ඔයාට මේ කළු පාටින් තියෙන පික් කරන්න යන ගමන් කියන එක ටච් කරලා වර හයර් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. කියන පික් කරන්න යන ගමන් කියන එක ටච් කරාට පස්සේ ඔයාට චාරිකාව රබන්න කියන එක එනවා. ඒක ටච් කරලා චාරිකාව ආරම්භ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය චාරිකාව ආරම්භ කරලා යන ගමන් නම් ඉන්නේ ඔයාට තියෙන ඩ්‍රොප් එකට යන ගමන් කියලා ඔයාට හයර් එක යන ගමන් ඉන්නවනම් ඩ්‍රොප් එකට යන ගමන් කියලා පෙන්නනවා කළු පාටින්. ඒතර මේ ඩ්‍රොප් එකට යන ගමන් කියන එක ටච් කරලා හයර් එක ඊට වඩා මෙහාදී හරි කියන්නේ යන ඩ්‍රොප් කරන්න දාලා තියෙන ලොකේෂන් එකට මෙහායින් බහිනවා නම් හරි එහෙම නැත්නම් ඩ්‍රොප් කරන්න දාලා තියෙන ලොකේෂන් එකට එහා යනවා නම් හරි මෙන්න ඩ්‍රොප් කරන්න යන ගමන් කියන ඩ්‍රොප් කරන්න යන ගමන් කියන තැන ටච් කරලා ඔයාලට මේ හයර් එක ඉවර කරන්න උනත් පුළුවන්. අපි දැන් බලමු අලුත් ඇප් එකේ හයර් එකක් කැන්සල් කරන්නේ කොහොමද කියලා සහ කලින් පැසෙන්ජර්ගේ විස්තර සහ ඊට හයර් එකට අදාළ විස්තර වල බලුවනේ. කියන්නේ හයර් එකක් ගත්තට පස්සේ යාම පිකප් ස්ථානේ තියෙන්නේ කොහෙද, ඩ්‍රොප් ස්ථානේ තියෙන්නේ, පැසෙන්ජර් ගිහිල්ලා ලවන් තියෙන ලොකේෂන් එක මොකද්ද, ඔය කියන විස්තර ඔය බලුවේ විස්තර කියන ටැබ් එකට ගිහලානේ. අන්න ඒ විස්තර ටික ගන්න කොහොමද කියන එක අපි දැන් බලමු. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට පේනවද මෙතන හයර් එක ගත්ත තැන. ඔයාලට පෙන්නනවා හයර් එකේ දාපු කෙනාගේ නම. අන්න එතන උඩ තියෙනවා හරස් අතර පොඩි ඉරි කැල්ලක්. මෙන්න මෙතන මේ ඇඟිල්ල තියලා උඩට ඇදගෙන එන්න. මෙහෙම ඇදගෙන ආවට පස්සේදී ඔයාලට පෙන්නනවා මේ හයර් එකේ විස්තර ටික. මෙන්න මෙතනින්ම තමයි ඔයාලට මේ හයර් එක කැන්සල් කරගන්නත් තියෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ පහළම ඔයාලට පේනවද රතු පාටින් තියෙනවා රියදුරු සහාය අමතන්න කියලා. රියදුරු සහාය අමතන්න. මෙන්න මෙතන ටච් කරලා තමයි හයර් එක කැන්සල් කරන්න තියෙන්නේ. ඔයා එකපාරක් මෙතන ටච් කරන්න. හරි. ඊළඟට ඔයාලට එවි මෙන්න මේ දැන් පේනවා වගේ ස්ක්‍රීන් එකකට. මෙතන තියෙන්නේ හයර් එක කැන්සල් කරන්න හේතුව දාන්න. මෙතනින් ඔයාලට අදාළ හේතුව තෝරන්න. තේරුවාට පස්සේදී හයර් එක කැන්සල් කරගන්න පුළුවන්. වීඩියෝ එකේ මෙන්න මේ දේ තමයි අත්‍තරම කියලා දෙන්න අවශ්‍යතාවයක් තිබ්බේ. මම හිතනවා සියලු දෙනාට ගොඩක්ම පැහැදිලි වෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යෙන්ම ඒතොර ඒකටත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ පික්මි එකේ අලුත් ඇප් එකෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්නේ, බැංකු විස්තර ටික අප්ඩේට් කරගන්නේ කොහොමද, කමිෂන් එක ගෙවන විදිය බලාගන්නේ කොහොමද, ඊට පස්සේ ට්‍රිප් ලිස්ට් එක බලාගන්නේ කොහොමද, හයර් එක කමිෂන් එක කීයක් කැපුණාද, ඔය කියන දේවල් ටික තමයි ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම යාළුවන්ට බලන්නත් මොනවාරි තියෙනවා නම් යාළුවන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ ෂෙයා කරන්න.